අද සීත සුළඟ මදහස නගන විට සිත කොළවුනේද මෙතරම්. Welcome back to my YouTube channel. මං අද ඔයාලත් එක්ක අරගෙන ඉන්නේ වීකෙන්ඩ් එකේදී හොස්ටල් එකේ ගත කරපු දවසක්. මම මුලින්ම වොෂ් එකක් දාගෙන හිටියා. අද මට කරන්න මොකද විශේෂ වැඩක් නෑ. මට තියෙන්නේ පාඩම් වල ටිකක් කරන්න. ඒ නිසා මුලින්ම මම රිෆ්‍රෙෂ් වෙලා හිටියා. ඊට පස්සේ මට අද දවසේ කරන්න තියෙන වැඩ ටික ලිස්ට් එකක් හදාගත්තා. එතකොට මට වැඩ මග ඇරෙන්නේ නැතුව ඒ වැඩ ටික දවස ඇතුළත කරගන්න පුළුවන්. to do list එක හදලා ඉවර වෙලා මම මගේ වැඩ ටික පටන් ගත්තා. එක දිගට පාඩම් කරන්න බැරි කෙනෙක් නම් මම ඔයාලට පුංචි ක්‍රමයක් කියලා දෙන්නම්. ඒ තමයි පැය භාගයක් ඔයාලා පාඩම් කරන්න. ඊට පස්සේ විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. ඒ විදිහට ආයෙත් පැය භාගයක් පාඩම් කරලා විනාඩි 5ක් බ්‍රේක් එකක් ගන්න. ඒ විදිහට ඔයා ඒකාකාරීව වැඩ කරගෙන ගිහිල්ලා ආයෙ ඔයාට පුළුවන් විනාඩි 45ක් පාඩම් කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. මම ඒ ලෙවල් කාලේ එක දිගට පාඩම් කරන්න පුරුදු වුණු විදිය ගැන තමයි ඔයාලත් එක්ක කිව්වේ. මම මේ වැඩේ ඉවර කරලා ඊට පස්සේ මගේ යාළුවෝ දෙන්නත් එක්ක මේ පුස්තකාලයට යන ගමන් තමයි ඉන්නේ. අපිට උනේ පාස් පේපර් වගේක් හොයන්න තමයි අපි ලයිබ්‍රරි එකට ආවේ. අපිට ඒ පාස් පේපර් ටික හම්බුණා. අපි දැන් ඒ ටික ෆොටෝ ගහගෙන යනවා. ඒ වුණාට අපිට ඒවා ලයිබ්‍රරි එකකින් එළියට අරගෙන එන්න බෑ. ෆොටෝ ගහන්න විතරයි පුළුවන්. ඒ වැඩෙත් ඉවර වෙලා අපි ආයෙත් මේ හොස්ටල් එකට එන ගමන් ඉන්නේ. ඔන්න ඉතින් මම ආයෙත් පාඩම් කරන්න පටන් ගත්තා. ඔයාලට පුංචි ටිප් එකක් කියන්නම්. ඒ තමයි එක තැනක ඒක දිගට වැඩ කරන්න කම්මැලි නම් ඔයා ඒ පාඩම් කරන තැන වෙනස් කරන්න. එළියට ගිහින් පාඩම් කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඇවිද පාඩම් කරන්න. මේ වගේ දේවල් ඔයාලා try කරලා බලන්න. මනලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලානේ නුඹ රහස කියන ගීතා. මතක ඇතුව to do list එකේ ඔයා කරපු වැඩ ඉස්සරහින් ටික ටිකක් දාන්න. මට නෝට් එකක් තිබ්බ සම්පූර්ණ කරන්න. මම ඒක සම්පූර්ණ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ මගේ යාළුවා අපිට රසම රස තේ හදනවා. ඒ වගේම කියන්න ඕනේ මගේ රූම් එකේ යාළුවෝ තුන්දෙනා මගේ YouTube channel එකට මාරු විදියට සපෝටිව්. යාළුවා හදලා දීපු රසම රස තේ එකත් බීලා මම ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා. අපිට ඔක්තෝබර් මාසේ ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙම් එකේ ෆස්ට් මිඩ් එක්සෑම් එක තියෙනවා. මම ඔය එකටත් එක තමයි පාඩම් කරන්නේ. මොකද අපි කැම්පස් ඇහිල්ලා තාම එක එක්සෑම් එකක්වත් ලිව්වේ නැහැ. ඊට පස්සේ මා යාළුවෝ දෙන්නයි එළියට ගියා කෑම කන්න. කෑම කාලා ඉවර වෙලා අපි ආයෙ හදන්නේ මේ හොස්ටල් එකට යන්න. ඔයා මගේ වීඩියෝ අද මුලින්ම බලන කෙනෙක් නම් මතක ඇතුව මගේ channel එක subscribe කරන්න. ඒ වගේම පහලින් තියෙන bell icon එකත් click කරන්න.
අපි හොස්ටෙල් එකට යන ගමන් මේ බීම බෝතලෙත් ගත්තා. අපේ හොස්ටෙල් එක තියෙන්නේ කැම්පස් එක ඇතුළෙමයි. අපි කැම්පස් එකෙන් එළියට යද්දී අපි ගේට් අවුට් බුක් එකේ සයින් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ආවට පස්සේ හොස්ටෙල් එකට අපි ආයෙත් ඒ බුක් එකේ සයින් කරන්න ඕනේ. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.